මාළුවක් හදමු. බැදගත්තු 3-5 මිරිස්, කහ, ලුණු, කුරුඳු, ඉඟුරු සුදු ලුණු, අබ, කරපිංචා, වතුර, අඹ. දැන් මේ කපාගත්තු අඹයකට මිරිස්, බැදගත්තු 3-5 කහ එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා විනාඩි 15-20ක් අතර හොඳින් උරා ගන්න තියෙනවා. මේ තියෙන්නේ විනාඩි 15කට පස්සේ ගත්ත අඹ එක. තෙල් තාච්චියක් ලිපේ තියලා ඊපස්සේ වළඳකට තෙල් තියලා මේ වගේ තෙල් එක රත් කරගන්න ඕන. වළඳකට තෙල් මේස හැඳි 4ක් දාලා හොඳින් රත් කරගන්න ඕන. ඊට කරපිංචා, ඉඟුරු, සුදු ලුණු, අබ හොඳින් මිශ්‍ර කරගන්න ඕන. ඉඟුරු සුදු ලුණු ටික හොඳින් තෙලේ බැදෙන්න ඕන. කුරුඳුත් ඒකටම දාන්න පුළුවන්. හොඳින් කරගෙන ඉඟුරු සුදු ලුණු ටික. දැන් අපි ඒකට අපේ ලුණු ටික දාගන්න ඕන. මේ වගේ ටිකක් ලුණු ටික තැම්බෙන්න තියන්න ඕන. ඒකට අපි කපාගත්තු අපි 3-5 මිශ්‍ර කරපු අඹ එක දාන්න ඕන. හොඳින් මේක 3-5 වල මිශ්‍ර කරගන්න ඕන. ඊට පස්සේ අපි ඒකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරන්න පුළුවන්. කියලා හිතනවා නම් අපිට ආයෙමත් ලුණු සල්පයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මද ගින්නේ විනාඩි 20ක් 25ක් පමණ මේක තැම්බෙන්න තියන්න ඕන. තියෙන්නේ හොඳින් පැහිගෙන එන අඹ මාළුව.
මිරිස් 3-5ේම අඩු බවක් දැනෙනවා නම් අපිට දැන් එකතු කරගන්න පුළුවන්. මේකේ ඇඹුල් ගතිය යන්න අපිට සීනි මිශ්‍ර කරන්න පුළුවන්. පදමද සීනි මිශ්‍ර කරගන්න පුළුවන්. දැන් හොඳින් මේක තවත් විනාඩි 15ක් පමණ පිස ගන්න. මේ තියෙන්නේ හොඳින් පැහිලා තියෙන අපේ අඹ මාළුව. හොඳට ඉදිලා තියෙන අපේ අඹ මාළුව. දැන් ඔයාලට මේක ඕනම පාන් බත් ඕනම දෙයක් එක්ක කන්න පුළුවන්. ඉන්නේ අපේ රසම රස දුම් දාන අඹ මාළුව. try කරලා බලන්න.